සමාධිට අන්තිම මොහොතේ තමයි අනුහස් මේ කවුරු ගැනද කියන්නේ කියලා ටිකක් දැනෙන්නේ. ඉතින් මේක අහලා සමාධිට මොන වගේ දෙයක් හිතට දැනේවිද කියන එක ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන්ද? ඉතින් ඊළඟ එපිසෝඩ් එකේදී හරියටම සිද්ධ වෙන දේ මොකක්ද කියලා දැනගන්න අපේ වීඩියෝවත් එක්ක දිගටම රැඳී සිටින්න. සමාධියට එක වෙලාවකදී තේරෙනවා අනුහස්යයි මට මෙච්චරම දේවල් කියන්නේ කියලා. ඒ කියන්නේ සමාධි දන්නවා සමාධිත් එක්ක අනුහස් ආශ්‍රය කරපු විදියට සාමාන්‍යයෙන් වෙන කෑන ළමෙක් එක්ක අනුහස්ගේ සම්බන්ධයක් තිබ්බනම් ඒක සමාධිට අනුහස් කලින්ම කියන බව. ඒකත් ඉතින් පස්සේ තමයි සමාධිට තේරෙන්නේ. ඒ වගේම සමාධිත් එක්ක හිටපු විදියට එහෙම සම්බන්ධයක් තිබ්බනම් සමාධි ඉදිරියේදීම අනුහස් මේ විදිහට කියන්නේ නැති බවත් සමාධිට තේරෙනවා. ඇත්තටම සමාධි අනුහස් මේ වෙද්දි කියපු දේවලුත් එක්ක ගොඩක්ම හිතේ අමාරුවෙන් ඉන්නේ. කොහොමත් ඉතින් සමාධි ඒ වෙද්දි දෙයක් හිතාගෙන හිටියා. ඒ තමයි අනුහස් ඇත්තටම වෙන කෑන් ළමයෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා නම් ආයෙමත් වෙන කිසි කෙනෙක් ගැන හිතන්නේ නැතුව ඉන්න. ඒ කියන්නේ ඉන්නහාට සමාධියට කැමති තීරණයක් සමාධි ගන්න. ඒ වෙද්දි සමාධි හිතාගෙන හිටියා. කොහොම වෙතත් ඉතින් අනුහස්ගේ තීරණය ගැන සමාධියට ටිකින් ටික තේරෙන්න ගන්නවා. හැබැයි අන්තිම මොහොත වෙනකම්ම අනුහස් කොහොමදවත්ම හෙලි කරන්නේ නැහැ මේ ඇත්තටම කියන්නේ සමාධි ගැන කියලා. ඒකයි ඉතින් අන්තිම මොහොතේදී සමාධිගේ ඇස්වලට කඳුළු පවා එන්නේ. නමුත් ඉතින් සමාධි හිත හදා ගන්නවා අනුහස් මොන දේ කිව්වත් ඒ දේ අනුහස්ගෙන් අහගෙන ඉන්න. ඒ කියන්නේ අනුහස්ට කොහොමදවත්ම සමාධිගේ හිතේ තියෙන දේ පේනන්නේ නැතුව දරාගෙන ඉන්න සමාධි උත්සාහ කරනවා. ඉතින් මේ අතරතුරදී මයි කරුණිත් එක්ක මේ විස්තරේ කියපු හින්දා අනුහස් එනකන් අරුණි බලන් ඉන්නවා. ඉතින් අපිට බලාගන්න පුළුවන් මේ එපිසෝඩ් එකෙන් පස්සේ සමාධි අනුහස් ආදරය කරනවා. අපිට ඉතින් කියන්න පුළුවන් සමාධි ගොඩක්ම සතුටුුණු දවස අද කියලා. අපි ඉතින් බලමු අනුහස්ගේ අම්මත් ඒ වගේම සමාධි ගැන බලාපොරොත්තු වෙන්න ඉන්න සයහනොත් මේ දේ දැනගත්තට පස්සේ මොන විදියට හැසිරෙයිද කියන එක. ඉතින් ඔබේ අදහස අපේ වීඩියෝ පහලින් කමෙන්ට් කරන්න. නාලිකාවට ඔබ තවමත් අලුත් කෙනෙක් නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපි සමග එකතු වෙන්න.